හරි අයිබෝන් ළමයි එහෙනම් අපිට අද විශේෂ දවසක් මොකද අද අපි ඔයාලට විශේෂ කොටසක් කරන්න ආරම්භ කරන්න මම කියන ඉස්සරහට ඔයාලා දන්නවා අපේ මේ වැඩ පිළිවෙල ගැන ඔයාලා මේ අවුරුද්දේ ඕලෙවල් කරන බැච් එක ඉතින් අපි ඔයාලා වෙනුවෙන් විශේෂ වැඩ පිළිවෙලක් නොමිලේ අරන් ආවෙත් තියෙනවා මොකද්ද ඔයාලට පාස් පේපර්ස් ඒ කියන්නේ පසුගිය විභාග ප්‍රශ්න පත්‍ර සාකච්ඡාවක් අපි දිගටම අරන් යනවා හරිද දැන් අපි කවුරුද්දක් ඉවර කරලා 2019 පේපර් එක සම්පූර්ණයෙන්ම MCQ structured essay පැහැදිලිවම කතා කරලා සුපිරියට මේ වැඩේ කරලා දුන්නා. හරි? හරි. මම ඔයාලට පොරොන්දු වුණා 19 වගේ 20 21 22 23 ඔහොම අපි ඉස්සරහට අනිවාර්යෙන් කරගෙන යනවා. ඒතකොට මේ වැඩේ හරියට කරන් යන ඔයාලට මේ වැඩෙත් එක්ක හරියට නැඳිලා ඉඳියොත් වැඩේ අනිවාර්යෙන්ම උඩ. හරි? ඒ අනිවාර්යෙන්ම ඒකට යන්න පුළුවන් බය වෙන්න දෙයක් නෑ. පාස් පේපර්ස් ඩිස්කෂන් එකක් එක්ක හොඳට ඉන්නවා කියන්නේ ඒ වැඩ ටික පිළිවෙලට කරගෙන ඉන්නවා කියන්නේ අනිවාර්යයෙන්ම වැඩේ ගොඩ දා ගන්න පුළුවන්. හරි? හරි. අද ඇයි විශේෂ වෙන්නේ? අද විශේෂ වෙන්න හේතුව තමයි ගොඩක් කට්ටිය ලින්ක් කරලා තිබු ඉස්සරහින් කියලා තිබ්බා. මේ විද්‍යුත් රසායනයේ පාඩමේ අවුල් ගොඩක් තියෙනවා. හරිද? ඒ ටික හරියට කියලා දෙන්න. හරිද? ඒකින්ද මම අද වීඩියෝ එක අරන් ඉන්නේ විශේෂයෙන්ම ලයිව් එකක්. ඔයාලට YouTube ලයිව් එකක් විදිහට මම දැන් අරන් ඉන්නේ. මොකද මේක අපි කරන්න ඕන පාඩමක්. හරිද? ඉතාමත් වැදගත් කොටසක් විභාගයේ ප්‍රශ්න අහන කොටසක්. ඒක නිසා අද අපි ලෑස්ති වෙන්නේ ඒක කරන්න. වැඩේ පැහැදිලිනේ? අපි ඔයාලට මතකයි අපි කලින් කරේ Zoom එකෙන් කරාට පස්සේ ළමයට එක එක ප්‍රශ්න තිබ්බා මේ කාලගුණික තත්ත්වයන් ඔය එක එක දේවල් වලට Zoom එකේ ප්‍රශ්න තිබ්බා. YouTube එක ගෙනාපු YouTube live එකක් ගෙනාපු හේතුව තමයි ඒතකොට සිග්නල් ප්‍රශ්න වැඩි එන්නේ නැහැ. ඒ වගේම ඔයාලට දැන් මේ live එකේ යද්දි ඕන පිටිපස්සට දාලා ආයෙත් ඒ කොටස බලා ගැනීමේ හැකියාවක් තියෙනවා. පස්සේ වීඩියෝ බලන්න තියන්න එපා ළමයි. හරි ඒක කෙරෙන්නේ ඒක මෝඩ වැඩක්. ඒ නිසා මේ ලයිව් එකත් එක්ක දිගටම එක දිගට රැඳිලා ඉන්න. හරිද? ඔයාලට මම කියන කොටස් මොකක් හරි තේරෙන්නේ නැති ගතියක්, ඒ කියන්නේ තේරෙන දිගටයක් කියන පොඩක් ඇහෙන්නේ නැතුව ගියොත් නියම මොකක් හරි දෙයක් වුණොත් ඔයාලට පිටිපස්සට දාලා බලන්න පුළුවන්. පිටිපස්සේ වීඩියෝ කොටක් දාලා ආයෙත් බලන්න. හරිද? මොකක් හරි මම කියන එක අතර ඔයාලට වැඩක් කරගන්න තියෙනවා. පෝස්ට්පෝන් කරලා වීඩියෝ පෝස්ට්පෝන් කරලා ඒ වැඩේ බලන්න. වැඩේ බලන්න කියන්නේ ලියන කියන දේ. තේරුණාද? ලයිව් එකත් එක්ක පුළුවන් උපරිමයෙන් දිගටම රැඳිලා ඉන්න බලන්න. හරි? ඒකේ ගොඩක් ප්‍රතිඵල තියෙනවා. මොකද කැඩි කැඩි එනවා නම් ඒක තේරුමක් නැහැ. එක දිගටම ලයිව් එකත් එක්ක මම දෙන කාල පරිච්ඡේදයට ඇතුළත මේ වැඩ ටික කරගෙන යන්න ඔයාලා ලෑස්ති වෙලා ඉන්න. තේරුණාද? ඒ වගේම ඔයාලට තව ඉස්සරහට කෙරෙන්න අවශ්‍ය කොටස් දැන් අපි මේ ප්‍රධාන අරමුණ පේපර් ඩිස්කෂන් එකයි. අද මේ විද්‍යුත් රසායනය කරාට පේපර් ඩිස්කෂන් තමයි ප්‍රධාන අරමුණ. ඒ පේපර් ටික ඉස්සරහට කතා කරලා ඔයාලට තව අපෙන් වෙන්න ඕන දේවල් තියෙනවා. තව කරගන්න ඕන පාඩම් තියෙනවා. පේපර් ඩිස්කෂන් අනිවාර්යයෙන් යනවා. හරි. ඒක යන අතරේ ඔයාලට කරගන්න කොටස් තියෙනවා. අනිවාර්යයෙන්ම chat එකට දැන් දාන්න. හරි අනිවාර්යයෙන්ම මම මේ වැඩේට රිප්ලයි කරනවා. හරි. ඒක නිසා මේ වැඩෙත් එක්ක හරි ලස්සනට එක දිගට රැඳිලා ඉන්නේ. ඒ වගේම දැන් මේක අපි ලංකාවේ මෝඩ දරුවෙක්ට නොමිලේ සම්බන්ධ වෙන්න පුළුවන් සත්කාරයක් විදිහට මේක කරගෙන යන ඕනම සත්කාරයක් විදිහට කරගෙන යන්නේ. ඉතින් ඔයාලගේ යාළුවෝ ඉන්නවා ඉස්කෝලේ වල ගෲප් වල කමක් නැහැ. ඉතින් මේක ෂෙයා කරන්න ඉතින් ගුරුවරයෝ මොනවද කියන එක නැහැ ඉතින්. මේක ලංකාවේ වලට නොමිලේ කරන වැඩක්. හරිද? ඒකින්ද මේක කාටවත් අවුලක් වෙන්නේ නැහැ. මම හින්දා කාටවත් ඒක කරදරයක් වෙන්නේ නැහැ. අපි ලංකාවේ ළමයින්ටම මේක ඉදිරිපත් කරන ලස්සන වැඩක්. හරි අනිවාර්යයෙන්ම නියත ඒකට යන මාර්ගයක තමයි අපි දැන් ගමන් කරන්න හදන්නේ. හරි. එහෙනම් වැඩි කතා නැතුව අපි අද අපේ වැඩේ පටන් ගමු. මම අද ඔයාලට කිව්වේ විද්‍යුත් රසායනය. හරි 11 වසරේ පාඩම විද්‍යුත් රසායනයේ පාඩම සුපිරිටම කරලා දෙන්න හදන්නේ. හරිද? මෙතන මේ වැල්වට ආරම්භ නැහැ. ඔයාලට අවශ්‍ය ටික හරියම කෙටියෙන් අවශ්‍ය විදිහට අද කරලා දෙන්න තමයි ලෑස්ති වෙන්නේ. හරි. එහෙනම් ඔයාලගේ පොත අරගෙන ලියා ගන්න. කටුවට කොන ටිකක් හරි පොත හරි අරන් ලියා ගන්න. පාඩමේ නම විද්‍යුත් රසායනය. විද්‍යුත් රසායනය. එතන අපි කරන්නේ විද්‍යුත් රසායනය. හරි. ඔයාලා දන්නවා විද්‍යුත් රසායනය ගත්තට පස්සේ විශේෂ පාඩමක් ප්‍රශ්න අහන පාඩමක් මේකේ මොන වගේ දේවල්ද අහන්නේ. හරි. අපි ඉස්සෙල්ලා මේ පාඩම ළමයි කොටස් කීපයකට කඩනවා. මේ පාඩම කොටස් කීපයකට කඩනවා. මොකද්ද කඩන කොටස් කීපේ? අපි එකක් කතා කරන ළමයි රසායනික පෝෂණ. විද්‍යුත් රසායනික පෝෂණ. ඊට අමතරව අපි විද්‍යුත් විච්ඡේදනය කියලා කොටසකුත් කතා කරනවා. තේරුණාද? ප්‍රධානව තව ඉස්සරහ කොටස් තියෙනවා. ප්‍රධානව ඔන්න ඔය දෙක තමයි අපි පාඩමේ ප්‍රධාන තැනක් දීලා කතා කරන්නේ. විද්‍යුත් රසායනික පෝෂ සහ විද්‍යුත් විච්ඡේදනය. හරි. ඒකෙනුත් අපි ඉස්සෙල්ලාම කතා කරනවා සරල පෝෂ. සරල පෝෂ. හරි. අපි ඒක සරල පෝෂ වල ලියන සරල පෝෂ. සරල පෝෂ. අපි සරල පෝෂයක් අරගෙන බලමු. සරල පෝෂ. සරල පෝෂ.
දැන් සරල කෝෂ මෙන්න මෙහෙමයි කරන්නේ. හරි මෙහෙම අඳින්න. සරල කෝෂයක් දැම්මොත් තමයි මෙන්න මෙහෙම. අපි ගන්නවා බීකරයක්. බීකරයක් ගත්තා. ඊට පස්සේ අපි මේකට දානවා ළමයා අම්ලයක්. අපි දාමු තනුක සල්ෆියුරික් අම්ලය. තනුක සල්ෆියුරික් අම්ලය. අපි මේකට දාමු ලෝහයක් මොකක් කරේ? ලෝහ දණ්ඩක්, ලෝහ කැවැල්ල, ලෝහ පතුරක්. උදාහරණයක් මම දාන්නම් සිංක් ලෝහ කැවැල්ලක්. සිංක් ලෝහ කැවැල්ල. හරි. දැන් ළමයි මෙතන ප්‍රතික්‍රියා වෙනවා මේ සිංක් ලෝහයත් එක්ක මේ සල්ෆියුරික් අම්ලය ප්‍රතික්‍රියා කරනවා. වැඩේ තේරුණාද? හරි. මෙතන ප්‍රතික්‍රියා කරලා මෙන්න මෙහෙම දෙයක් තියෙනවා. මෙතන තියෙනවා අපිට ලියන්න පුළුවන් ඇනෝඩ ප්‍රතික්‍රියාවයි කැතෝඩ ප්‍රතික්‍රියාවයි කියලා ප්‍රතික්‍රියා දෙකක් ලියන්න පුළුවන්. ඇනෝඩ ප්‍රතික්‍රියාවයි කැතෝඩ ප්‍රතික්‍රියාව. වෙනවල් දන්නවා මෙතන දෙන්නෙක් ඉන්නවා ඇනෝඩයක් තියෙනවා දැන් ඇනෝඩ ප්‍රතික්‍රියාවක් තියෙනවා කැතෝඩ ප්‍රතික්‍රියාවක් තියෙනවා. අපි ළමයි මේ විද්‍යුත් විච්ඡේදනය අපි දැන් මේ කෝෂණය කතා කරන්නේ. කෝෂ ගැන කතා කරද්දී ළමයි මෙතන කැතෝඩය ධන ආරෝපිතයි. කෝෂවල. ඇනෝඩය ඍණ ආරෝපිතයි. මේ මොනවද ළමයි මේ කෝෂ. අපි මේ කතා කරන විද්‍යුත් රසායනික කෝෂ. කෝෂවල කැතෝඩය ධන ආරෝපිතයි ඇනෝඩය ඍණ ආරෝපිතයි. මම කියන ඉස්සරහට කොටසක් කතා කරනවා කියලා විද්‍යුත් විච්ඡේදනය. විද්‍යුත් විච්ඡේදනය කොටසෙත් තමයි අපි කතා කරමු ඉස්සරහට ඇනෝඩයක් තියෙනවා කැතෝඩයක් තියෙනවා. ඔයාලා මතක තියාගන්න විද්‍යුත් විච්ඡේදනයේදී නම් කැතරිනා කියන්නේ මොකද්ද? කැතෝඩය ඍණ ආරෝපිත. නෑ ඇනෝඩය මොන ආරෝපිතද? ධන ආරෝපිත. අපිට දැන්ම මේ කොටස කතා කරන්න ඕනේ. අපි දැන් කතා කරන්නේ මේ කෝෂය ගැන. එහෙනම් බලන්න කෝෂයේ ඇනෝඩය ඍණ ආරෝපිතයි කැතෝඩය ධන ආරෝපිතයි. හරි. දැන් මේ වෙලාව වෙයි. ඔයාලා දන්නවා මෙතන මේ තනුක සල්ෆියුරික් ගත්තට පස්සේ ළමයි මේ සල්ෆියුරික් ඇතුලේ දෙන්නෙක් ඉන්නවා. අයන දෙකක් ඉන්නවා. කවුද අයන දෙක? H2SO4 එල්ල දෙන්නේ කොහොමද? H+ අයනයි H+ අයන දෙකකුයි මේ H දෙන්නෙක් ඉන්නවනේ. H+ අයන දෙකයි සල්ෆේට් අයන එකයි. තේරුණාද? ඔන්න ඔහම හැදිලා තියෙන්නේ H2SO4. අපි කවදාවත් තමයි ප්‍රතික්‍රියාවක් ලියනවා නම් මොකක් හරි ප්‍රතික්‍රියාවක් ලියනවා නම් මේ සල්ෆේට් ගාව ගන්නවත් නැහැ. සල්ෆේට් ප්‍රතික්‍රියාවට සහභාගී වෙනවද? නැහැ. සල්ෆේට් ප්‍රතික්‍රියාවට සහභාගී වෙන්නේ නැහැ. H+ නම් සහභාගී වෙනවා. හා. එහෙනම් අපි දැන් මෙතන ලියමු ඇනෝඩ ප්‍රතික්‍රියාව. ඔයාලා මතක තියාගත්තා ලේසි විදියක් කියන්නම්. මේ ඇනෝඩය ළමයි මේ වැදගත් පොයින්ට් එක මේ ලියන්නේ. ඇනෝඩය ළමයි හැමතිස්සෙම ඔක්සිකරණය වෙන්නේ. ඇනෝඩය මොකක්ද වෙන්නේ? ඔක්සිකරණය. ඔක්සිකරණය වෙන්නේ. ඉලෙක්ට්‍රෝන පිට කරනවා. ඔක්සිකරණය කරනවා. ඉලෙක්ට්‍රෝන පිට කරනවා. ආරෝපණය වැඩි වෙනවා. ඔක්සිකරණයක්. කරණයක් කියන්නේ මොකද්ද ළමයි? වැඩි වීම. ශීතකරණය. ශීතකරණය කරන්නේ මොකද්ද? ශීත බව වැඩි කරනවානේ. ශීතකරණය. එහෙනම් ඔක්සිකරණය කියන්නේ මොකද්ද? ඔක්සිකරණාංකය වැඩි කරනවා. බිඳුවේ තියෙන ඔක්සිකරණාංකය ධන 2කට යවනවා. බිඳුවේ තියෙන ඔක්සිකරණාංකය ධන 3ට යවනවා. ඔක්සිකරණයක්. ඔක්සිහරණයක් කියන්නේ මොකද්ද? ඔක්සිහරණයක් කියන්නේ අඩු කරනවා. විෂ බීජ හරණය. විෂ බීජ ඉවත් කරනවා. විෂ බීජ අඩු කරනවා. එහෙනම් ඔක්සිහරණය කියන්නේ මොකද්ද? වැඩි ඔක්සිකරණ අවස්ථාවක තියෙන කෙනෙක් අඩු ඔක්සිකරණ අවස්ථාවකටපත් කරනවා. ධන 3 කෙනෙක් බිඳුවටපත් කරනවා. ධන 2 එකෙක් බිඳුවටපත් කරනවා. වැඩි තේරුණාද? හා. එහෙනම් ඇනෝඩේ ළමයි හැමතිස්සෙම වෙන්නේ ඔක්සිකරණය. කැතෝඩේ හැමතිස්සෙම වෙන්නේ ඔක්සිහරණය. බලන්න මතක තියාගන්න ඈක කියලා. ඈක. ඇනෝඩේ හැමතිස්සෙම මොකද්ද වෙන්නේ? කරණය. කැතෝඩේ මොකද්ද හැමතිස්සෙම වෙන්නේ? හරණය. ඈක කැහ. ඇනෝඩේ හැමතිස්සෙම ඔක්සිකරණය, කැතෝඩේ ඔක්සිහරණය. වැඩේ තේරුණාද? හරි. ඒ වගේම ළමයි ඔයාලා ඉගෙනගෙන තියෙනව නේද සක්‍රියතා ශ්‍රේණිය? හරි? සක්‍රියතා ශ්‍රේණි 10 වශයෙන් මතකයිනේ. මොනවද ලියන්නේ? පොට්ට, සෝමේ, කැලේ, වැදදි, ඇලිස්, සිඹලා, පෙරා, සන්,
PB ඕප වෙලා අජ්ජි අග්ගල ප්ලේට් ඕන අනේ H තියෙනවා තේරුණාද දැන් ඔයාලට තේරෙනවා මේ ළමයි උඩින්ම ඉන්නේ ලෝහ පල්ලෙහාට යන්න යන්න අලෝහ ගතිය වැඩි වෙනවා තේරුණාද දැන් H මෙතන ඉන්නවා දැන් ළමයි හැමතිස්සෙම ඔක්සිකරණය වෙන්න කැමති ඉලෙක්ට්‍රෝන පිට කරන්න කැමති කවුද ලෝහද අලෝහද හැමතිස්සෙම ඉලෙක්ට්‍රෝන තව පිට කරන්න කැමති කවුද ලෝහ හැමතිස්සෙම ඉලෙක්ට්‍රෝන ලබා ගන්න කැමති කවුද අලෝහ ඉලෙක්ට්‍රෝන පිට කරන්න දෙන්න කැමති ලෝහ ඉලෙක්ට්‍රෝන ගන්න කැමති අලෝහ වැඩි තේරුණාද එහෙනම් ඔක්සිකරණය අපි ඇනෝඩ ප්‍රතික්‍රියාවට තව නමක් මොකද ඔක්සිකරණ අර්ධ ප්‍රතික්‍රියාව අපි ඇනෝඩ ප්‍රතික්‍රියාවට කියනවා ඔක්සිකරණ අර්ධ ප්‍රතික්‍රියාව ඔක්සිකරණ අර්ධ ප්‍රතික්‍රියාව ඔක්සිකරණ අර්ධ ප්‍රතික්‍රියාවයි ඈක එන ඔක්සිකරණ අර්ධ ප්‍රතික්‍රියාව ඔක්සිකරණ අර්ධ ප්‍රතික්‍රියාව එහෙනම් මෙතන මොකද වෙන්නේ ඔක්සිකරණය ඔක්සිකරණය වෙන්නේ සාපෘතාශනයේ ඉහළින් ඉන්න කට්ටියද පල්ලෙහාම ඉන්න කට්ටියද ඉහළින් ඉන්න කට්ටිය ඉහළින් ඉන්න කට්ටිය වෙන්නේ ඔක්සිකරණය ඉලෙක්ට්‍රෝන පිට කරනවා ඉලෙක්ට්‍රෝන පිට කරන්නේ කවුද ලෝහ එහෙනම් සාපෘතාශනයේ ඉහළින් ඉන්න කවුද ලෝහ එනකොට කියලා දැන් මෙතන අයන දෙකක් ඉන්නවනේ ද්‍රව්‍ය දෙකක් තියෙනවා එකක් තියෙනවා සිංක් තියෙනවා අනිත් එක H+ තියෙනවා මට කියන මෙතන ලෝහය කවුද සිංක්ද H+ ද සිංක්ද Hද සිංක් එහෙනම් මෙතනින් ඔක්සිකරණය වෙන්නේ සිංක් සිංක් මොන වර්ගයකටද වෙන්නේ සිංක් පත් වෙනවා සිංක් ධන 2 බවට ගොඩාක් කියලා මේ ධන 2 බවට පත් වෙන්නේ සිංක් ධන 2 බවට පත් වෙනවා ඊට පස්සේ ලබන්නේ හරිම සරල වැඩක් තියෙනවා බලන්න වැඩි ඉවර නැහැ උතර බලන්න මෙන්න මේ සිංක් ඔක්සිකරණාංකය කීයද? එතන ඔක්සිකරණාංකයක් නැහැ. ආරෝපණයක් නැහැ. එහෙනම් මෙයාගේ ඔක්සිකරණාංක කීයද? 0. මෙයාගේ ඔක්සිකරණාංක කීයද? මේ ධන 2යි. එතන ධන 2යි. මට කියන්නේ දෙක අතර වෙනස කීයද ඉලෙක්ට්‍රෝන? මේ 0යි 2යි අතර වෙනස කීයද? 2යි. 0යි 2යි අතර වෙනස ඉලෙක්ට්‍රෝන 2යි. එහෙනම් ළමයි ඉලෙක්ට්‍රෝන වෙනස දෙකක් ආවා. අපි මෙන්න මේ ඉලෙක්ට්‍රෝන වෙනස හැමතිස්සෙම දාන්න ඕන ආරෝපණයේ වැඩි පැත්තෙන් මොන පැත්තෙන්ද ආරෝපණයේ වැඩි පැත්තෙන් මේ පැත්තේ ආරෝපණයේ 0යි මේ පැත්තේ ආරෝපණයේ ධන 2යි දැන් මේ ඉලෙක්ට්‍රෝන දෙක දාන්න අපි ආරෝපණයේ වැඩි පැත්තෙන් 2යි වැඩි තේරෙනවද මම කරපු දේ ආයෙත් බලන්න ඉස්සෙල්ලා මෙයාගේ ආරෝපණය ලියන්න මෙයාගේ ආරෝපණය කීයද ආරෝපණයක් නැහැ 0යි මෙයාගේ ආරෝපණය කීයද ධන 2යි 0යි ධන 2යි අතර වෙනස කීයද ඉලෙක්ට්‍රෝන 2යි මේ දෙක අපි හැමතිස්සෙම දාන්නේ ආරෝපණයේ අඩු පැත්තෙන්ද වැඩි පැත්තෙන්ද ආරෝපණයේ වැඩි පැත්තෙන් නම් මේ පැත්තෙන් ධන 2යි දී කියලා අපි තේරෙනවද ඊළඟට අපි කැතෝඩ ප්‍රතික්‍රියාව කැතෝඩ ප්‍රතික්‍රියාව කැහ එහෙනම් කැතෝඩේ මොකද වෙන්නේ ඔක්සිහරණ අර්ධ ප්‍රතික්‍රියාව ඔක්සිහරණ අර්ධ ප්‍රතික්‍රියාව ඔක්සිහරණ අර්ධ ප්‍රතික්‍රියාව ඔක්සිහරණ අර්ධ ප්‍රතික්‍රියාව දැන් කැතෝඩ ප්‍රතික්‍රියාවට සහභාගී වෙන්නේ කවුද සිංගියා ඉතුරු වෙන H+ ළමයි H පත් වෙන්න පුළුවන් හොඳම එක කවුද H+ පත් වෙන්න පුළුවන් හොඳම එක ඔයා දාන්න හොඳම එක කවුද H+ පත් වෙන්න පුළුවන් H2 කවුරුද H2 මෙතන H ලා දෙන්නේ කියනවා මෙතනත් 2යි තේරුණාද එහෙනම් අපි දැන් බලමු ධන එකේව කීයක් ඉන්නද ළමයි 2යි ධන 1යි මෙතන ආරෝපණය ධන එකේව කීයක් ඉන්නද 2යි ධන 1 වරක් 2 කීයද ධන 2යි H2 රැන් වායුවක් නේ වායුව නම් මෙතන මොකද බිඳුව දැන් දෙක අතර වෙනස කීයද ඉලෙක්ට්‍රෝන ධන 2යි බිඳුව අතර වෙනස කීයද ඉලෙක්ට්‍රෝන 2යි මේ දෙක අපි හැමතිස්සෙම දාන්නේ ආරෝපණය අඩු පැත්තෙන්ද වැඩි පැත්තෙන්ද හැමතිස්සෙම දාන්න අඩු පැත්තෙන්ද හරියට හරි මොකද්ද වැඩි පැත්තෙන් දැන් මේ මෙතන ධන 2යි කියලා දාන්න මම කරපු වැඩේ මතකද පැහැදිලි ඉස්සෙල්ලා මෙතන දෙක තිබ්බේ නැහැ මෙතන H ප්‍රමාණ දෙකක් නිසා මෙතන දෙක කරගත්තා ධන එකේ කට්ටිය කීයක් ඉන්නද 2යි එහෙනම් ධන 2යි මෙතන ආරෝපණය බිඳුවයි දෙක අතර වෙනස ඉලෙක්ට්‍රෝන 2යි ඒ දෙක දැම්ම ආරෝපණය වැඩි පැත්තේ වැඩි තේරුණාද ඕක තමයි ළමයි ඔක්සිකරණ අර්ධ ප්‍රතික්‍රියාව ඔක්සිහරණ අර්ධ ප්‍රතික්‍රියාව වැඩි තේරුණාද ඊට පස්සේ අපි කතා කරනවා හරි ඉස්සෙල්ලා මේක ලියාගෙන ඉන්න මේ දෙක රූපය ඇදලා මේ දෙක දාගන්න හරි මම කරන්න
මේ දේවල් ලියා ගන්නවා මේ කෝෂ වල ඇනෝඩයේ ඍණ කැතෝඩයේ ධන විද්‍යුත් විච්ඡේදයෙන් ඇනෝඩයේ ධන කැතෝඩයේ ඍණ ඇනෝඩයේ හැමතිස්සෙම ඔක්සිකරණය කැතෝඩයේ හැමතිස්සෙම ඔක්සිහරණය ලේසියෙන් මතක තියාගන්න ඈක ඇනෝඩයේ කරණය කැතෝඩයේ හරණය කෑහ සප්තදශිනියක් පැත්තෙන් දා ගන්න දැක්කේ හරි ඊට පස්සේ අපි ලියනවා ළමයි තුලිත අයනික ප්‍රතික්‍රියාව තුලිත අයනික ප්‍රතික්‍රියාව බලන්න තුලිත අයනික ප්‍රතික්‍රියාව කියන්නේ මෙන්න මේ ලියපු අර්ධ ප්‍රතික්‍රියා දෙක අපි එකතු කරනවා ළමයි එකතු කරද්දී අනිවාර්යයෙන්ම සැලකිල්ලට ගන්න ඕන සාධකයක් තියෙනවා මේ දෙපසම ඉලෙක්ට්‍රෝන සමාන වෙනවා මෙතන ඉලෙක්ට්‍රෝන දෙක නම් මෙතනත් ඉලෙක්ට්‍රෝන දෙකයි අවුලක් නැහැ දකුණු පැත්තේ දෙකයි වම් පැත්තේ දෙකයි දකුණටම කැපිලා ගියා මේව සමාන නැතිනොත් අපි මොකද්ද කරගන්න ඕන සමාන කරන්න ඕන මම මේක ඉස්සරහට කරන්න තේරුණාද හරි එහෙනම් දැන් මොකද මේ දෙක එකතු කරමු කිසිම වෙනසක් කරන්නේ නැහැ ඉලෙක්ට්‍රෝන දෙක සමානයි දැන් දැන් කරන්නේ එක දාලා දෙක මම මේක කියන කිව්වොත් මේක දෙක කියලා කිව්වා එක දාන දෙක කොහොමද කරන්නේ වම් පැත්තේ වම් පැත්තෙන් දකුණු පැත්තේ දකුණු පැත්තෙන් ලියන්න මේ පැත්තේ වම් පැත්තේ කවුද සිංක් මේ වම් පැත්තේ ඉලෙක්ට්‍රෝන දෙක මේ දෙක කැපිලා යනවා මේ පැත්තේ වම් පැත්තේ 2H+ ඊතලයක් දාන්න දකුණු පැත්තෙන් ලියන්න මේ දකුණු පැත්තේ ඉන්නේ සිංක් 2+ ඉලෙක්ට්‍රෝන දෙක කැපිලා යනවා මේකට ඔන්න දෙක කරා H2 වායු පිට කරලා තියෙනවා. වැඩි තේරුණාද? අවසාන වශයෙන් ලියන්න එක ළමයි තුලිත රසායනික ප්‍රතික්‍රියාව. තුලිත රසායනික ප්‍රතික්‍රියාව. අපි ලියන්නේ ඇත්තටම දැන් මෙතන සිරාවට මොකද්ද වෙන්නේ? රසායනිකව මොකද්ද වෙන්නේ? මොකද්ද අපි කරේ මොකද්ද? තනුක සල්ෆියුරික් අම්ලයට සිංක් කැබැල්ලක් දැම්මා. එහෙනම් අපි දැන් මොකද කරන්නේ? සිංක් ධන H2SO4 ඇත්තටම වෙන දේ කියන්නේ සිංක් H2SO4 එක ප්‍රතික්‍රියා කරනවා මොකද වෙන්නේ සිංක් ගිහිලා සල්ෆේට් අල්ල ගන්නවා හදනවා Zn එක්ක SO4 එකතු වුණා ZnSO4 තනි වුණා H2H2I පිට වුණා මේ මොකද තුලිත රසායනිකව මොකද්ද රසායනික ප්‍රතික්‍රියාව මොකද්ද මේ මොකද තුලිත අයනික ප්‍රතික්‍රියාව අයනික එකතු කරන්නේ වැඩි තේරෙනවද හරි සම්පූර්ණ කරගන්න මෙතන මෙච්චර කතා කරන්න තියෙනවා හරි දාගන්න ඉක්මනට භෞතික අවස්ථා දාගන්න කමක් නැහැ හොඳයි දාගන්න සිංක් ලෝහයක් සොලිඩ් 2+ කියන්නේ A+ ද්‍රාවණයක් අයරන් නම් A+ තමයි අයරන් නම් A+ AQ H2 කියන්නේ වායුවක් නම් ගෑස් මෙතන තරගයම සිංක් ලෝහයක් ආරෝපණ තියෙන එක ද්‍රාවණයක් A+ මෙතන ගෑස් මෙතන ද්‍රාවණයක් A+ sulfate A+
කරලා මම දැන් ඉතින් මෙතන නිරීක්ෂණ වුණාද? sync 2+ හදනවා. sync 2+ හදනවා කියන්නේ sync share වෙලා ගිහිල්ලා sync 2+ හදනවා. මෙතන මොකක්ද වෙන්නේ? H+ අයන ඉලෙක්ට්‍රෝන ලබාගෙන H2 වායු පිට වෙනවා. H2 වායු පිට වෙනවා. ඒ වගේම sync කැවැල්ල දියනවා. කොහොමද නිරීක්ෂණ? හරි. ඊළඟට ළමයි මෙතන අපි පළවෙනි කරේ sync portion. හරි. ඊළඟට කරමු. තව එකක් අපි කරමු. ඔයාලා ලියන්න ඊළඟ එක යකඩ අයන යකඩ FE තනියම දැන් කරන්න පටන් ගන්න. තනියම කරන්න පටන් ගන්න. රූපය අදින්න ඉස්සෙල්ලා දැන් FE ඉන්නවා. තනකො සල්ෆියුරික් අම්ල ද්‍රාවණයක් ඉල්ලන්නේ. ඉස්සෙල්ලා වෙනකොට ප්‍රතික්‍රියාවලිය ඉස්සෙල්ලා අපි ඇනෝඩ් ප්‍රතික්‍රියාව නැත්නම් ඔක්සිකරණ ප්‍රතික්‍රියාව ලියමු. හරි. යකඩ ලෝහය තනකො සල්ෆියුරික් වල යන දැන් දන්නව මොකද්ද? ඇනෝඩ් ප්‍රතික්‍රියාව. ඇනෝඩේ මොකක්ද වෙන්නේ? ඔක්සිකරණය. ඇනෝඩේ මොකක්ද වෙන්නේ? ඔක්සිකරණය. ඔක්සිකරණය වෙන්නේ ලෝහ දලවල ඔක්සිකරණය වෙන්නේ ඉලෙක්ට්‍රෝන පිට කරන්නේ සක්‍රිය දර්ශනයේ ඉහළින් ඉන්න කට්ටිය. ඉහළින් ඉන්නේ කවුද? මේ HT ඉහළින් යකඩේ ඉන්නවා. Fe. අපි Fe තමයි ගන්න. ගොඩක් ධන දෙකේ කට්ටිය වලටපත් වෙන්නේ. Fe උපත් වෙන්නේ කවුරු වලටද? Fe ධන දෙක බවට. හරි? වශයෙන් කරන්න පුළුවන් Fe කියන්නේ මෙතන ආරෝපණය කීයද? බිඳුවයි. මෙතන ආරෝපණය කීයද? ධන දෙකයි. බලන්න ලස්සනට ගන්න. මෙතන ආරෝපණය බිඳුවයි, මෙතන ආරෝපණය ධන දෙකයි. දෙක අතර වෙනස කීයද ඉලෙක්ට්‍රෝන? දෙකයි. දෙක අතර වෙනස ඉලෙක්ට්‍රෝන දෙකයි. මේ දෙක දාන්න අපි හැමතිස්සෙම ආරෝපණය අඩු පැත්තෙන්ද වැඩි පැත්තෙන්ද? වැඩි පැත්තේ. දෙකයි. ඊට පස්සේ කැතෝඩ ප්‍රතික්‍රියාව. කැතෝඩ ප්‍රතික්‍රියාවට සහභාගී කවුද? H+. ඔක්සිහරණය වෙන්නේ H+. දෙකයි H+ තියෙනවා. එයාපත් වෙනවා H2 බවට. හරි. එහෙනම් දැන් මොකද කරන්නේ? මේ පැත්තේ ආරෝපණය කීයද? ධන 1 H ලා කීයක් ඉන්නවද? දෙන්නේ. ධන 1 H ලා දෙන්නේ. එහෙනම් ධන 1 ගුණ කිරීම 2 ධන 2යි. ඊළඟට H2 කියන්නේ වායුවක් බිඳුවයි. දෙක අතර වෙනස ඉලෙක්ට්‍රෝන 2යි. බිඳුවයි දෙක අතර ඉලෙක්ට්‍රෝන නිසා 2යි. මේ දෙක දාන්නේ අපි හැමතිස්සෙම මොන පැත්තෙන්ද? ආරෝපණය වැඩි පැත්තේ. තේරුණාද? තුන්දානි ප්‍රතික්‍රියාවලිය කොහොමද 1 2 එකතු කරනවා. මේ තියෙන 1 මේ තියෙන 2. 1 2 එකතු කරා. අපි අනිවාර්යෙන් ඉලෙක්ට්‍රෝන සංඛ්‍යා සමාන කර ගන්න ඕන. මේ 2 2 සමාන. එහෙනම් මොකද කරන්නේ? වම් පැත්තේ වම් පැත්තෙන් දකුණු පැත්තේ දකුණු පැත්තේ Fe+ 2H+ ඉලෙක්ට්‍රෝන හැපෙලා යනවා. මේ පැත්තේ Fe2+ ඉලෙක්ට්‍රෝන දෙක හැපෙලා යනවා. H2 තුලිත රසායනික ප්‍රතික්‍රියාව. ඇත්තට මෙතන රසායනිකව මොකද්ද වෙන්නේ? අපි යකඩ කැවැල්ලක් දාලා තියෙනවා සල්ෆියුරික් අම්ලයට. Fe අල්ල ගන්නවා මෙන්න මේ SO4. FeSO4. ඊට පස්සේ H2 තනි කරනවා. භෞතික අවස්ථාව දාන්න. මේකත් දාගන්න. අනිවාර්යෙන් දාගන්න ළමයි තාමත් වැදගත්. හරි. දාගන්න.
තව ගෙදරදී කරලා බලන්න උදාහරණ තව ලියා ගන්න. ඔයාලා කොප හරි කොප කෝෂය අඳින්න තුන්වෙනි එක දාලා ලියන කොප කෝෂය එක ගෙදරදී තනියම අඳින්න. හරි කොප කෝෂය තව ඇලුමිනියම් කෝෂය. ඇලුමිනියම් එක අනිවාර්යයෙන්ම අඳින්න හරි. ස්වර්ණ කෝෂය ඉවරයි. හරි තේරුණා වැඩිනේ? පොඩි අමතක ගතියක් තියෙනම් අවුල් එක ගැන පොඩි සිහිය නග ගන්න අමාරුනවා වල කොට වීඩියෝ කොට පිටපස්සට දාලා ආයෙත් ඒක බලන්න පුළුවන්. හරි ප්‍රශ්න තියෙනවා දැන් live chat එකට දානවා උත්තර දෙනවා. හරි ඊළඟට සංකීර්ණ කෝෂ. යාගන මාතෘකාව සංකීර්ණ කෝෂ. සංකීර්ණ කෝෂ. හරි. මෙතන මෙහෙම දෙයක් වෙන්නේ. අපි මෙහෙම දෙයක් වෙන්නේ. අපි ගන්නවා වාදනයක්. හරි. මේකට දානවා. හරි. කෝෂ දෙකක්. වාදනයේ සිංක් සහ කොපර් ලෝහතාවු ටිකක් දානවා. මෙතන අම්ලය මොකද්ද? තනුක සල්ෆියුරික් අම්ලය. තනුක සල්ෆියුරික් අම්ලය අපි ඉලෙක්ට්‍රෝඩ එකක් ගත්තා. හරි. ඊට පස්සේ මොකද කරන්නේ? අපිට මෙතන ධාරාවක් හිතෙන්නද බලන්න අපි ඇමීටරයක් සම්බන්ධ කරනවා. තේරුණා? දැන් ළමයි මෙතන එතනත් මේ දෙයක් තියෙනවා. හරි. අර වගේමයි. සිංක් සහ කොපර්. සිංක් සහ කොපර්. බලන්න සත්‍යදර්ශනීය කොහෙද ඉන්නේ කියලා. මෙන්න සිංක් ඉන්නවා. මෙන්න කොපර් ඉන්නවා. ඉහළින් ඉන්නේ කවුද? සිංක්. පහළින් ඉන්නේ කවුද? කොපර්. මට කියන්නේ ඉහළින් ඉන්න එක්කන වැඩිපුරම කැමති ඔක්සිකරණය වෙනද ඔක්සිහරණය වෙනද? ඉහළින් ඉන්න එක කැමති මොකක් කරද? ඔක්සිකරණය වෙන්න. එහෙනම් සිංක් මොකද්ද වෙන්නේ? ඔක්සිකරණ. ඔක්සිකරණය කියන්නේ මේවා කවුද? ඇනෝඩ් එකද? ඈක. මේ ඇනෝඩ් එක කරන්නේ ඈක. එහෙනම් මේවා දැන් මේ තමයි ඇනෝඩ් එක. ඇනෝඩ්. පරිදි කෝෂවල ඇනෝඩ් එක මොනාරෝපිතද? කෝෂවල ඍණාරෝපිත. ඇනෝඩ් එක ඍණාරෝපිත. කොපර් කවුද? එයා ඔක්සිහරණ අතර ප්‍රතික්‍රියා වෙන්නේ ආසන. ඔක්සිහරණය. එහෙනම් මෙයා කැතෝඩය. කැතෝඩය. කැතෝඩය මොනාරෝපිතද? දාන්න. මෙලිය පුරන. එහෙනම් දැන් ඇනෝඩ් ප්‍රතික්‍රියා ලියමු. හරි. ඇනෝඩ් අතර දෙන ප්‍රතික්‍රියා වෙන්නේ ඇනෝඩ් එක. හරි. එහෙනම් අපි ලියමු. අතව මෙතන මේ පිටත බෙදාගමු. සල්ෆියුරික් ගත්තට පස්සේ මම ඔයාලට කිව්වා මෙයාගේ දෙන්නෙක් ඉන්නවා අයන H+ සහ සල්ෆේට්. සල්ෆේට් කවදාක ප්‍රතික්‍රියාවට සහභාගී වෙන්නේ නැහැ. හරි. ඇනෝඩ් එකේ ඔක්සිකරණය. වෙන සිංක් ඉන්නවා. සිංක් පත් වෙන සිංක් ධන දෙක. මම දැන් මතකෙම ඉන්නවා සිංක් ධන දෙක. ධන දෙකයි E. තේරුණාද? හරි. ඊළඟ මොකද? කැතෝඩ ප්‍රතික්‍රියාව. නැත්තම් ඔක්සිහරණ අර්ථ ප්‍රතික්‍රියාව. කැතෝඩ එකවට යන්නේ කොහොමද තමයි? හරි. දැන් බලන්න කැතෝඩ ප්‍රතික්‍රියාව. ඔක්සිහරණ අර්ථ ප්‍රතික්‍රියාව. කවුද සහභාගී වෙන්නේ? කොපර්. කොපර්ද සහභාගී වෙන්නේ? නෑ ළමයි. ඔයාලා දන්නවා හොඳටම කොපර් කියන්නේ ලෝහයක්ම නේද? කොපර් කියන්නේ ලෝහයක්. ලෝහ කවදාකවත් ඉලෙක්ට්‍රෝන ලබා ගන්න ඔක්සිහරණය වෙන්න කැමතිද? නෑ. ලෝහ කැමති නෑ ළමයි ඉලෙක්ට්‍රෝන ලබා ගන්න. ලෝහ කවදාකවත් කැමති නෑ ඔක්සිහරණය වෙන්න. එහෙනම් කොපර් වැඩේ කරනවද? නෑ. එහෙනම් දැන් කොපර් වැඩිදුත් අයින් වුණා. ඉන්න එකම එක්කෙනා කවුද? සල්ෆේටුත් අයින් වුණා නම් මේ ද්‍රාවණයේ ඉන්න H+. එහෙනම් ද්‍රාවණයේ H+ ප්‍රතික්‍රියාවට සහභාගී වෙනවා H+ ලා දෙන්නෙක් ඉන්නවා. දෙක H+ පත් වෙනවා H2 බවට. හරි.
මෙතන ධන 1 ඒවා දෙන්නේ. ධන 1 පරක් 2 ධන 2යි. මෙතන ආරෝපණය බිඳුවයි. මේ දෙක අතර වෙනස ඉලෙක්ට්‍රෝන 2යි. ඒ දෙක හැමතිස්සෙම දාන්නේ ආරෝපණය අඩු පැත්තෙන්ද වැඩි පැත්තෙන්ද? වැඩි පැත්තේ. ධන 2යි. වැඩි තේරෙනවද? එහෙනම් ළමයි අවසානයේ අපිට ලියන්න පුළුවන් මෙතන සමස්ත කෝෂ ප්‍රතික්‍රියා. හරි සමස්ත කෝෂ ප්‍රතික්‍රියාව ලියන්න අපිට හැකියාවක් තියෙනවා. හරිද? මේ අර්ධ කෝෂ ප්‍රතික්‍රියාව එකතු කරලා අපිට කෝෂයේ විද්‍යුත් රසායනික කෝෂයේ විද්‍යුත් රසායනික ප්‍රතික්‍රියාව ලබා ගන්න පුළුවන්. හරි. අපි දැන් මේක ලියන්න ගන්නේ විද්‍යුත් රසායනික ප්‍රතික්‍රියාව. නැත්නම් සමස්ත කෝෂ ප්‍රතික්‍රියාව. විද්‍යුත් රසායනික ප්‍රතික්‍රියාව. හරි. විද්‍යුත් රසායනික ප්‍රතික්‍රියාව කියන්නේ කොහොමද? නැත්නම් අපි මේ වගේ ඉස්සෙල්ලාම සමස්ත සමාන ලියන්න සමස්ත ආයනික සමස්ත ආයනික ප්‍රතික්‍රියාව. සමස්ත ආයනික ප්‍රතික්‍රියාව. සමස්ත ආයනික ප්‍රතික්‍රියාව. ආයනික ප්‍රතික්‍රියාව. අයන භාවිතයෙන් ලියන්න මේ දෙක. එහෙනම් මම කරන්නේ මොකද? මේක එක කියලා ගත්තොත් මේක දෙක කියලා ගත්තොත් 1 2 එකතු කරනවා. මොකද මේ ඉලෙක්ට්‍රෝන සංඛ්‍යාව සමාන කරනවා. 2යි 2යි අවුලක් නැහැ. වම් පැත්තේ වම් පැත්තේ. සින් ධන 2යි H+ ඊතලයක් C2+ දකුණු පැත්තේ H2. අවසානයේ හරි සමස්ත ආයනික ප්‍රතික්‍රියාව ලියා ගන්න. සමස්ත ආයනික ප්‍රතික්‍රියාව 1 සහ 2 අපි එකතු කරපු එක. 1 සහ 2 එකතු කරා. හරි. තේරුණා? හරි ඔච්චර සමස්ත ආයනික ප්‍රතික්‍රියාව වැඩේ තේරුණාද මොකද උනේ කියලා? හරි. තේරුණාද? හරි. මේ කෝෂමය සංකීර්ණ කෝෂ කතාවක්. හරි. හරි. මේක සම්පූර්ණයෙන් දාගන්න ඕනේ කියලා. හරි ඊළඟට දැන් මේක දාගෙන ඉවරනම් හරි ඊට පස්සේ දෙවෙනි උදාහරණය අපිට දාගන්න යකඩ කොප දාගන්න යකඩ අතන කොප හරි විනාඩියක් try කරන්න තනියෙන් යකඩ සහ කොප රූපය ඇඳලා අවශ්‍ය දේවල් නම් කරලා ඔක්සිකරණ අඩු ප්‍රතික්‍රියාව නැත්නම් යන ප්‍රතික්‍රියාව නැත්නම් ඔක්සිහරණ අඩු ප්‍රතික්‍රියාව නැත්නම් කැතල ප්‍රතික්‍රියාව එකක් ලියන තුඩි දායක ප්‍රතික්‍රියාවක් තියන්න try කරලා හරි මේක කරන්න පුළුවන් වෙනවා දිනුත් කරන්න
එහෙනම් දැන් මෙතන ඇනෝඩ් එක කවුද? ඇනෝඩ් එක කියන්නේ ඔක්සිකරණය වෙන්නේ. ඔක්සිකරණය වෙන්නේ කවුද? යකඩ. Fe පත් වෙන කවුරු කොටද? Fe2+ ධන 2යි E බව. කැලට ප්‍රතික්‍රියාවට සහභාගී වෙන්නේ කවුද? කොපර් වෑන් ඉන්න එක මෙක්න කවුද? H+. 2H+. එයා පත් වෙන කවුරු කොටද? H2 බවට. හරි? දෙකයි කියනවා. ඊපස්සේ සමස්ථානික ප්‍රතික්‍රියාව දෙක එකතු කරන්න ඉලෙක්ට්‍රෝන සංඛ්‍යා සමානයි ඉතිරි යනවා. වම් පැත්තේ දකුණු පැත්තේ වම් පැත්තේ තියෙනවා Fe ධන 2H+ Fe2+ ධන H2. ළමයි කෝෂ ඔතනින් ඉවරයි. හරි කෝෂ ඔතනින් ඉවරයි. අපි ඊළඟට යනවා දන්නේ විද්‍යුත් විච්ඡේදනයට. හරි. ඊළඟ මාතෘකාව ලියා ගන්න විද්‍යුත් විච්ඡේදනය. විද්‍යුත් විච්ඡේදනය. කෝෂ ඉවරයි. හරි. ඔයාලට අවශ්‍ය දණක් ලියා ගන්න තියෙනවා පෝස්ට්පෝන් කරලා ලියා ගන්න. විද්‍යුත් විච්ඡේදනය. අපි දැන් කරනවා ළමයි විද්‍යුත් විච්ඡේදනය. විද්‍යුත් විච්ඡේදනය. හරි. දැන් ළමයි විද්‍යුත් විච්ඡේදනය කරන්න කියන එකේදී අපි කරන්නේ යම්කිසි ජලීය ද්‍රාවණයකට හරි යම්කිසි ජලීය ද්‍රාවණයකට අපි ඉලෙක්ට්‍රෝඩ විදියට අක්‍රීය ඉලෙක්ට්‍රෝඩ මම කියන්න මොනවද කියලා යම්කිසි ද්‍රාවණයක තියෙන අයන වෙන් කර ගැනීමක් අපි කරනවා. හරි පොතට බලන්න මම කරන එක දිහා. හරි. අපි ඉස්සෙල්ම කතා කරනවා විලීන සෝඩියම් ක්ලෝරයිඩ් විද්‍යුත් විච්ඡේදනය. විලීන සෝඩියම් ක්ලෝරයිඩ් විද්‍යුත් විච්ඡේදනය. විලීන සෝඩියම් ක්ලෝරයිඩ් විද්‍යුත් විච්ඡේදනය. හරි? හරි. ළමයි මොකද්ද මේ විලීන කියන්නේ? ළමයි විලීන කියන්නේ දැන් සෝඩියම් ක්ලෝරයිඩ් විලීන කියන්නේ මොකද්ද? විලීන කියන්නේ ළමයි අපි ඝනයක් රත් කරලා ද්‍රව කරනවා. ඝනයක් රත් කරලා වතුරේ දිය කළාද? නැහැ. ඝනයක් රත් කරලා දිය කරාට පස්සේ මෙතන ඝනයක් රත් කරලා ද්‍රව කරාට පස්සේ අයන දෙකයි මොකද Na+ සහ Cl-. මට කියන්න මේ තියෙන විලීන සෝඩියම් ක්ලෝරයිඩ්. ජලීය සෝඩියම් ක්ලෝරයිඩ් කියන්නේ මොකද්ද? එතන Na+ තියෙනවා. Cl- උත් තියෙන. ඊට අමතරව කවුද ඉන්නේ? ජලයේ ඉන්නවා. ජලයෙන් එන අයන දෙක මොකද්ද? H+ සහ OH-. තේරුණානේ? විලීන කියන්නේ රත් කරලා ද්‍රව කරනවා. ජලයේ ඉන්නේ Cl කියන්නේ ජලයේ දිය කරලා ද්‍රව. එතන අමතරව ජලයෙන් එන අයනක් තියෙනවා. වැඩි තේරෙනවද? හරි. ඔන්න මේ කතාව. හරි. දැන් මෙතන යන්නේ විලීන සෝඩියම් ක්ලෝරයිඩ් විද්‍යුත් විච්ඡේදනය. හරි. ඔයගොල්ලෝ කරන්නේ කියලා බලන්න. සරවත්ත අනුරක් ඒකට අපි දැම්මා විලීන සෝඩියම් ක්ලෝරයිඩ්. දැන් දාන්න විලීන සෝඩියම් ක්ලෝරයිඩ් වලින් අයන දෙකක් වද Na+ සහ Cl-. ඉලෙක්ට්‍රෝඩ දෙක දානවා අපි. සාමාන්‍යයෙන් අපි අක්‍රීය ඉලෙක්ට්‍රෝඩ ගන්න. ඒ කියන්නේ ප්‍රතික්‍රියා කරන්නේ නැති ඉලෙක්ට්‍රෝඩ ගන්න. මේ ඉලෙක්ට්‍රෝඩ දෙක ප්‍රතික්‍රියා නොකරන අක්‍රීය. සාමාන්‍යයෙන් කාබන් හෝ ප්ලැටිනම් කූරු තමයි අපි ගන්න. මෙතන විලීන සෝඩියම් ක්ලෝරයිඩ් ද්‍රාවණය. ඊට පස්සේ අපි මේකට බාහිරින් විද්‍යුත් සැපයුම ලබා දෙනවා. මේ කොෂේ දාන පැත්ත. තේරුණාද? හරි. ඔයාලා දන්නවා ඍණ පැත්ත. මේ ඍණ. මේ ඍණ නිසා මේ ඍණ මේ දාන. ඍණ ලෙස ආරෝපණය. ඍණ නම් මොකද තමයි විද්‍යුත් මේ විද්‍යුත් විච්ඡේදනය.
රිනා නම් කැතරිනා. කැතරිනා එහෙනම් රිනා පැත්ත මොකද්ද? කැතෝඩේ. එහෙනම් මේ පැත්ත මොකද්ද? කැතෝඩේ. එහෙනම් මේ පැත්ත මොකද්ද? ඇනෝඩේ. හරි. කැතෝඩේ හැමතිස්සෙම මොකද වෙන්නේ? කැහ. කැතෝඩේ ඔක්සිහරණය. එහෙනම් මෙතන මෙයා මොකද්ද වෙන්නේ? ඔක්සිහරණය. ඇනෝඩේ මොකක්ද වෙන්නේ? ඔක්සිකරණය. ඈක කෑග. දැන් වැඩේ හරි රූපයෙන්ද අපි අර වගේම මෙතනත් ලියනවා ඇනෝඩ ප්‍රතික්‍රියාව. ඇනෝඩ ප්‍රතික්‍රියාව. නැත්තම් ඈක ඔක්සිකරණ අර්ධ ප්‍රතික්‍රියාව. ඔක්සිකරණ අර්ධ ප්‍රතික්‍රියාව. එහෙම නැත්නම් මොන අග්‍රය අසල සිදුවන ප්‍රතික්‍රියාවද? ධන අග්‍රය අසල සිදුවන ප්‍රතික්‍රියාව. ධන අග්‍රය අසල සිදුවන ප්‍රතික්‍රියාව. ධන අග්‍රය අසල සිදුවන ප්‍රතික්‍රියාව. හරි. අපි සියලුම ඇනෝඩ් ප්‍රතික්‍රියාව වලින් හරි. කොහොමද මේ වෙලාවෙ කරන්නේ? දැන් කාබන් ප්ලැටිනම් ප්‍රතික්‍රියා කරන්නේ නැහැ. ඔයා බලන්න ධන පැත්තට ළමයි කැමති කවුද? ධනට කැමති ඍණ. මේ ධන මේ ඉලෙක්ට්‍රෝඩ පැත්තට ඇදලා යන්නේ කවුද? ඍණ කට්ටිය. තේරුණාද? ඍණට කැමති මේ ඍණ පැත්ත මේ. මෙයා ඍණ ආරෝපිතයි. ඍණ පැත්තට ඇදලා යන්නේ කවුද? ධන කට්ටිය. තේරුණාද? මට කියන්න ධන අග්‍රය අසල සිදුවන ප්‍රතික්‍රියාව. හරි. ධන අග්‍රය අසලට යන්නේ කවුද? Cl minus. ධන අග්‍රය අසල. ධන අග්‍රය අසල. ධන අග්‍රය අසලට යන්නේ කවුද? ධනට කැමති ඍණ. කවුද ඍණ? Cl minus. Cl minus පත් වෙන පුළුවන් හොඳම කෙනා කවුද ළමයි? H plus පත් වෙන පුළුවන් හොඳම කෙනා H2 නම් Cl minus පත් වෙන පුළුවන් හොඳම කෙනා කවුද? Cl2. දැන් තුලිත කරමු. මෙතන Cl 2යි මෙතනත් Cl 2යි. බලන්න. මෙතන Cl 2යි එහෙනම් මෙතනත් Cl 2 වලට පත් කරා. දැන් බලන්න මෙතන ආරෝපණය කීයද? ඍණ 1 කට්ටිය කීයක් ඉන්නවද? දෙන්නේ. ඍණ 1 පරක් 2 කීයද? ඍණ 2යි. Cl2 කෙනෙක්. 16 බිඳුව. දෙක අතර වෙනස ඉලෙක්ට්‍රෝන කීයද? ඍණ 2යි බිඳුවයි අතර 2යි. ඒ දෙක අපි හැමතිස්සෙම දාන්නේ ආරෝපණේ වැඩි පැත්තේ. මේ පැත්තේ ඍණ 2යි මේ පැත්තේ බිඳුවයි. එහෙනම් මේ පැත්තේ බිඳුව විශාලයි. දැන් මේක. තේරුණාද? ඊළඟට කැතෝඩ ප්‍රතික්‍රියාව. නැත්තම් කෑක ඔක්සි හරණ අර්ධ ප්‍රතික්‍රියාව. නැත්තම් ඍණ අග්‍රය අසල සිදුවන අර්ධ ප්‍රතික්‍රියාව. ඍණ අග්‍රය අසල සිදුවන ප්‍රතික්‍රියාව. ඍණ හැමති කවුද ළමයි? ධන. එහෙනම් ඍණ අග්‍රය පැත්තට දෙන්නේ කවුද? සෝඩියම් ප්ලස්. සෝඩියම් ප්ලස්. සෝඩියම් ප්ලස් වෙන ප්ලස් පත් වෙන කවුරු කොටද? සෝඩියම් ප්ලස් නම් කවුරු කොටද? සෝඩියම් ප්ලස් ආසන්නනේ කියලා කවුද? සෝඩියම්. ඒ ඔක්සිජන් කඩු වෙන්නේ මේ ධන 1 කියලා බිඳුවට ඇවිල්ලා මේ ධන 1 සෝඩියම් බිඳුව සෝඩියම් වලට ඇවිල්ලා. දෙක අතර වෙනස කීයද ඉලෙක්ට්‍රෝන? 1යි. ඒක අපි හැමතිස්සම දාන්නේ ආරෝපණයේ අඩු පැත්තෙන්ද වැඩි පැත්තෙන්ද? වැඩි පැත්තේ. වැඩි පැත්තේ ධන 1යි පැත්තේ. වැඩි දාගන්න කොහෙද? ඒ දාගන්න. ඇනෝඩ ප්‍රතික්‍රියාව කැතෝඩ ප්‍රතික්‍රියාව. අවසාන එක ලියන්න මෙතන. තුන්වෙනි එක. සමස්ත විද්‍යුත් විච්ඡේදන ප්‍රතික්‍රියාව. තුන්වෙනි එක මෙතන සමස්ත විද්‍යුත් විච්ඡේදන ප්‍රතික්‍රියාව. හරි. ඊළඟ සමස්ත විද්‍යුත් විච්ඡේදන ප්‍රතික්‍රියාව. ඒක මෙතන ලියන්න. තුන්වෙනි එක. සමස්ත विद्युत विच्छेदन එකයි දෙකයි ළමයි එකතු කරන් තියෙන්නේ. එකයි දෙකයි එකතු කරන් තියෙන්නේ. මේ එක මේ දෙක.
හරි. දෙපස ඉලෙක්ට්‍රෝන සංඛ්‍යාව සමාන කරගන්න. මේ පැත්තේ ඉලෙක්ට්‍රෝන දෙකයි. නමුත් මේ පැත්තේ ඉලෙක්ට්‍රෝන කීයද? එකයි. අන්න ගැටලුවක් තියෙනවා. එහෙනම් මොකද්ද කරගන්න ඕන? සමාන කරන්න නම් මොකද්ද කරන්න ඕන? මේ පැත්ත දෙකයි නම් මේ පැත්ත එකයි නම් මේ පල්ලෙහා ගුණ කරන්න ඕන කීයෙන්ද? දෙකෙන්. මෙන්න මෙයා ගුණ කරන්න ඕන දෙකෙන්. මෙයා ගුණ කරන්න ඕන දෙකෙන්. ඉතින් ගත්තා මෙයා ගුණ කරන්න ඕන දෙකෙන්. එනිසා ගුණ කරමු. මෙතන 2i e වෙනවා. දාන 2i na plus වෙනවා. මෙයා 2i na වෙනවා. මේ දින අපි 3 කියන කියමු. එහෙනම් අපි දැන් කරන්නේ හරි. අපි කරන්නේ 1යි 3යි එකතු කරනවා. 1යි 3යි 1යි 3යි. දැන් බලන්න මෙතන ඉලෙක්ට්‍රෝන දෙකට මෙතන ඉලෙක්ට්‍රෝන දෙක කැපේ යනවා. එහෙනම් වම් පැත්තේ 2i Cl minus ඉවරයි. මේ 2i Na plus දෙකේ දකුණු පැත්තේ Cl2 දාන දකුණු පැත්තේ 2i Na. හරි. දාගන්න සමස්ත විද්‍යුත් ඡේද ප්‍රතික්‍රියාව එකක් දාගන්න. ඊළඟ මාතෘකාව ඊළඟ කොටස ලියන්නේ විද්‍යුත් ඡේදනය කියන එක ජලීය සෝඩියම් ක්ලෝරයිඩ් විද්‍යුත් ඡේදනය. ඊළඟ ලියන්න ජලීය සෝඩියම් ක්ලෝරයිඩ් විද්‍යුත් ඡේදනය. ජලීය සෝඩියම් ක්ලෝරයිඩ් විද්‍යුත් විච්ඡේදනය. හරි. දැන් රූපය අලුතෙන් දෙන්නේ එකද මොකක්ද ජලයෙන් එන සෝඩියම් ක්ලෝරයිඩ් අතර ජලයෙන් එන H+ සහ OH- විදිහට. ජලීය සෝඩියම් ක්ලෝරයිඩ් ඡේදනය ලියලා මේක අර විදිහටම හරි. ඇනෝඩය දාන ආරෝපිතයි කැතෝඩය දාන ආරෝපිතයි ඇනෝඩය කරණය කැතෝඩය හරණය වෙනවා. ගන්නේ කාබන් හෝ ප්ලැටිනම් ඉලෙක්ට්‍රෝන. හරි. එහෙනම් දැන් ලියමු ඇනෝඩ ප්‍රතික්‍රියා. නැත්නම් ඔක්සිකරණ අර්ධ ප්‍රතික්‍රියා. නැත්නම් ධන ආග්‍රය අසල සිදුවන ප්‍රතික්‍රියා. බලන්න ධන ආග්‍රගාවට යන්නේ කවුද? ඍණ කට්ටිය. කවුද ඍණ දෙන්නේ කියලා? Cl- සහ OH-. දැන් කොහොමද ළමයි ඔය දෙන්නගෙන් හොඳම එක්කෙනා තෝරගන්නේ? Cl- ද OH-. දැන් බලන්න සක්‍රියතා ශ්‍රේණිය ගත්තොත් ළමයි හරිද? දැන් අපි කතා කරන්නේ මෙතන ඔක්සිකරණය වෙන එක්කනේ. ඔක්සිකරණය වෙන එක්කනේ ඉස්සර කතා කරන්නේ. එතන ඇනෝඩ ප්‍රතික්‍රියාව. සක්‍රියතා ශ්‍රේණිය ගත්තට පස්සේ ළමයි හරිද? මෙතන Ca- සහ OH- තියෙනවානේ. මට කියන්න සාමාන්‍යයෙන් මේක ගත්තොත් තමයි සක්‍රියතා ශ්‍රේණිය පහළට යනවා මං කිව්වා. හරිද? වායු වගේ කට්ටිය ඉන්නවා. දැන් OH- කියන එක කියන ළමයි කවදාකවත් සක්‍රියතා ශ්‍රේණියේ ඉන්න පුළුවන් කියලාද? ඈනේ. OH- සමානයි Cl-. Cl- කිව්වොත් ක්ලෝරින් තියෙනවා. ක්ලෝරින් සක්‍රියතා ශ්‍රේණියේ කොහෙද ඉන්න පුළුවන්.
නමුත් OH මයිනස් අපිට ගන්න බෑ. ඔයාලා හොඳට තමයි මේක මතක තියාගන්න. එහෙම ඒ ක්‍රමේ සාර්ථක නැත්නම් එහෙම මතක තියාගන්න. අපි OH මයිනස් පාවිච්චි කරන්නේ දැන් මෙතන අපි දෙන්නේ එක්කෙනෙක් තෝරගන්න ඕනේ. Cl මයිනස් OH මයිනස් කියලා ලොකු ප්‍රශ්නයකට අපි මුහුණ දෙනවනේ. ළමයි OH මයිනස් ගන්න වෙන කෙනෙක් නැති වුණොත් විතරයි. හිතන්න OH මයිනස් විතරක් ඉඳිය කියලා. අන්න එහෙම වුණොත් අපි OH මයිනස් ගන්නවා. දැන් මෙතන Cl මයිනස් සහ OH මයිනස් කියලා දෙන්නෙක් ඉන්නවා. එහෙනම් මෙතන තෝරගන්නේ කවුද? Cl මයිනස් තමයි. OH මයිනස් ගන්න වෙන කෙනෙක් නැති වුණොත්. දැන් කෙනෙක් ඉන්නවා Cl මයිනස්. එහෙනම් අපි ගන්නේ Cl මයිනස්. හරි. Cl මයිනස්. Cl පාත්‍රය මොකද මෙයා කවුද? Cl2. මෙතන 2යි නම් මේ පැත්තේ 2යි. දැන් බැලන්ස් කරමු. ඍණ 1 කට්ටිය කීයක් ඉන්නවද? 2ක්. ඍණ 1 වරක් 2 එහෙනම් කීයද? ඍණ 2යි. Cl2 කියන උදාසීනමාවයක් නේ. බිංදුව. 2 අතර වෙනස ඉලෙක්ට්‍රෝන කීයද? 2යි. ඒ දෙක හැම තිස්සෙම දාන්නේ ආරෝපණයේ අඩු පැත්තෙන්ද වැඩි පැත්තෙන්ද? වැඩි පැත්ත. ඍණ 2කට වඩා බිංදුව වැඩි. එහෙනම් මෙතෙන් 2යි කියලා දැම්මා. ඇනෝඩ් ප්‍රතික්‍රියාව හරි. ඊළඟ කැතෝඩ ප්‍රතික්‍රියාව කැතෝඩ කියන්නේ ඔක්සිහරණ අර්ධ ප්‍රතික්‍රියාව නැත්තම් ඍණ අග්‍රය අතර සිදුවන ප්‍රතික්‍රියාව. ඍණ අග්‍රගාවට යන්නේ කවුද? ධන කට්ටිය. කවුද ධන දෙන්න? Na+ සහ H+. හරි. ධන දෙන්නෙක් ඉන්නේ Na+ සහ H+. හරි. ඔක්සිහරණයනේ. ඔක්සිහරණය වෙන්නේ ළමයි සර්කුලේෂනේ ඉහළින් ඉන්න කට්ටියද පල්ලෙන් ඉන්න කට්ටියද? ඔක්සිහරණය වෙන්නේ පහළින් ඉන්න කට්ටිය. පහළින්. පහළින් ඉන්නේ සෝඩියම්ද හයිඩ්‍රජන්ද මේ? සෝඩියම් ඉන්නේ උඩින්ම. හයිඩ්‍රජන් ඉන්නේ පල්ලෙන්. එහෙනම් අපි ගන්නේ හයිඩ්‍රජන්. H+. H+ පත්‍රන හොඳ මෙහෙම කවුද? H2. මෙතන දෙක නම් මෙතන දෙකයි. බැලන්ස් කරමු. ධන එකේව දෙන්නේ. ධන එකේව දෙන්නේ ධන දෙකයි. මෙතන බිංදුව. දෙක අතර වෙනස ඉලෙක්ට්‍රෝන කීයද? දෙකයි. ඒ දෙක අපි හැමතිස්සෙම ඉස්සෙල්ලා දාන්නේ ආරෝපණයේ අඩු පැත්තෙන්ද වැඩි පැත්තෙන්ද? වැඩි පැත්තෙන් 2යි. හරි. ඒ දාග ඊට පස්සේ අපි ලියන්න බලනවා සමස්ත විද්‍යුත් විච්ඡේද ප්‍රතික්‍රියාවයි. සමස්ත විද්‍යුත් විච්ඡේදන ප්‍රතික්‍රියාව. සමස්ත විද්‍යුත් විච්ඡේදන ප්‍රතික්‍රියාව. හරිද? ඉතින් මොකද්ද අපි කරන්නේ? දෙක එකතු කරනවා. 1 සහ 2. මේ පැත්තේ ඉලෙක්ට්‍රෝන 2යි, මේ පැත්තේ 2යි. ගැටලුවක් නැහැ එහෙනම් දෙකට දෙක කැපෙනවා. වම් පැත්තේ දකුණු පැත්තේ දකුණු පැත්තේ. 2යි Cl මයිනස් ධන 2යි H+. වම් පැත්තේ දකුණු පැත්තේ Cl2 ධන H2. හරි. ජලීය සෝඩියම් ක්ලෝරයිඩ් විච්ඡේදනයත් අපි දාගන්න හොඳට. නැවත නැවත හොඳට බලන්න. ළමයි නැවත ඔක කරලා ප්‍රැක්ටිස් කරන්න. හරි. තේරුණාද? ගැටලුවක් තියෙන දැන් chat එකට දාන්න. ඉතින් රිප්ලයි කරනවා. හරි. හරි. තව උදාහරණ දෙකක් කතා කරන්න අපිට තියෙනවා. තුන්වෙනි එක දාගන්න. තුන්වෙනි එක ජලීය කොපර් සල්ෆේට් ද්‍රාවණයක් විද්‍යුත් විච්ඡේදනය කිරීම. දැන් ජලීය කොපර් සල්ෆේට් CuSO4. හරි දැන් අදින්න පටන් ගන්න.
කොපර් සල්ෆේට් කියනවා පස්සේ ළමයි කොපර් සල්ෆේට් අයන් දෙකක් ඉන්නවා. කොපර් 2+ සහ සල්ෆේට් අයන්. ජලීය කොපර් සල්ෆේට්. එහෙනම් ජලයක් තියෙනවා. ජලයේ ඉන්නේ මොකද්ද? H+ සහ OH-. අර වගේමයි ධන කට්ටිය ඉන්න පැත්තට යනවා, ඍණ කට්ටිය ධන පැත්තට යනවා. ඍණ කට්ටිය ධන පැත්තට යනවා. ධන කට්ටිය මොකක්ද? එහෙනම් මොකක්ද කියලා ප්‍රතික්‍රියා ලියන්න. ඉස්සෙල්ලා නෙමෙයි ඇනෝඩ් ප්‍රතික්‍රියාව නැත්නම් ඔක්සිකරණ ප්‍රතික්‍රියාව නැත්නම් ධනාග්‍රය සංසිඳන ප්‍රතික්‍රියාව. හරි. ධනාග්‍රය ගාවට යන්නේ කවුද? ඍණ. කවුද ඍණ දෙන්න? සල්ෆේට් සහ OH-. මම ඔයාලට මුලින්ම කිව්වා සල්ෆේට් අපි කිසිදු ප්‍රතික්‍රියාවකට සහභාගී කරවන්නේ නැහැ. සල්ෆේට් කිසිදු ප්‍රතික්‍රියාවකට සහභාගී වෙන්නේ නැහැ. එහෙනම් ඉන්නේ එකම එක කවුද? OH-. OH-. OH- සම්බන්ධ ප්‍රතික්‍රියාව මතක තියාගන්නේ කොහොමද? ළමයි ඒක පොඩ්ඩක් පාඩම් කරගන්න මේ විදිහට ලේසි එක. H2O ඊතලයක් O2 ධන 4H+ ධන 4E. එතන අපි OH- සම්බන්ධ කරලා ගන්න පුළුවන්. ඊට වඩා මේක ගොඩක්ම නිවැරදි ක්‍රමයක කියලා තමයි ඔයාලගේ සිලබස් එකේ සඳහන් වෙන්නේ. එහෙනම් OH- සම්බන්ධ ප්‍රතික්‍රියාව ලියනකොට මේ OH- සම්බන්ධ ප්‍රතික්‍රියාව ලියනකොට 2H2O ඊතලයක් O2 ධන 4H+ ධන 4E. පාඩම් කරගන්න කොහොමද? 2H2O ඊතලයක් O2 ධන 4H+ ධන 4E. 2H2O ඊතලයක් O2 ධන 4H+ ධන 4E. කැතවඩ ප්‍රතික්‍රියාව නැත්නම් ඔක්සිහරණ ප්‍රතික්‍රියාව නැත්නම් ඍණාග්‍රය සංසිඳන ප්‍රතික්‍රියාව. ඍණාග්‍රය ගාවට දෙන්නෙක් ඉන්නවා. කවුද? කොපර් 2+ සහ H+. කොපර් 2+ සහ H+. ළමයි ඔක්සිහරණයක්නේ. ඔක්සිහරණයක් කියන්නේ කවුද? සත්‍ය ශ්‍රේණියේ පල්ලෙහිම ඉන්නවා. කවුද පල්ලෙහිම ඉන්නේ? කොපර්ද හයිඩ්‍රජන්ද? කොපර්ද හයිඩ්‍රජන්ද පල්ලෙහිම ඉන්නේ? පල්ලෙහිම ඉන්නේ කවුද? හයිඩ්‍රජන්ට වඩා පහළින් ඉන්නේ කවුද? කොපර්. කොපර් 2+. කොපර් 2+. බෑ. කොපර් 2+ පත් වෙනකොට හොඳම එක කවුද? කොපර්. එතන ආරෝපණයේ ධන 2යි. එතන ආරෝපණයේ බිඳුවයි. දෙක අතර වෙනස කිහිප ඉලෙක්ට්‍රෝන 2යි. ඒ දෙක දාන්න අපි මොන පැත්තද ආරෝපණේ වැඩි පැත්තේ. ආරෝපණේ වැඩි පැත්ත ධන 2ද බිඳුවද? ධන 2 නේ පැත්ත 2යි කියලා දාන්න. තේරුණාද? ඊළඟට සමස්ත විද්‍යුත් ක්ෂේත්‍ර ප්‍රතික්‍රියාව දෙපස ඉලෙක්ට්‍රෝන සමාන කරන්න ඕන. හරි. මේ ඉලෙක්ට්‍රෝන 4යි මේ ඉලෙක්ට්‍රෝන 2යි. වැඩි බෑන්. හරි. වැඩි හරියන්නේ නැහැ. මොකද කරන්න ඕන? අපි මේක ගුණ කරන්න ඕන කියන්නේ. 4 වෙන නම් මේ ඉලෙක්ට්‍රෝන 2 4 කරන්න නම් මේ 2 4 සමාන කරන්න නම් මේක ගුණ කරන්න නම් මේ 2. ඊට තුන්වෙනි ප්‍රතික්‍රියාව ලියාගන්න කොහොමද ලියන්නේ? මේක සම්පූර්ණයෙන් දෙකකින් ගුණ කරන්න. දෙවරක් 2 4යි. එතන 2යි Cu2+. දැන් 2යි කොපර්. මේක අපි කියන 3 ගිය. ඊළඟ දැන් මොකද කරන්නේ? 1යි 3යි එකතු කරමු. මෙන්න පළවෙනි එක. වම් පැත්තේ ඉන්නේ 2යි H2O හරි. මෙතන වම් පැත්තේ තියෙනවනේ 4යි කැපෙනවා 2යි Cu2+. දකුණු පැත්තේ එළිය මෙහෙ දකුණු තියෙන මොකද්ද? O2 ධන 4H+. 4යි කැපෙනවනේ මෙතෙන්. මේ දකුණු පැත්තේ 2යි කොපර්. හරි. දාගන්න. තුන්වෙනි එකත් ඉවරයි. හරි. උන්ට රූප ඇදලා මෙහෙහි කරන්න හරි. වැඩි තේරෙනවද වගේ. මේ වීඩියෝ එක මම කියන්නේ දෙපාරක් තුන් පාරක් බලන්න හරි. ආපස්සට දාලා නැවත බලන්න. තාමත් වටිනවා හරි.
දාගන්න ඔක්කොම. හතරවෙනි ලියන්න අල්පාම්ලිත ජලයේ විද්‍යුත් විච්ඡේදනය කිරීම. අල්පාම්ලිත ජලය. හතරවෙනි එක අල්පාම්ලිත ජලය. අල්පාම්ලිත ජලයේ විච්ඡේදනය කිරීම. හරි. දැන් ළමයි අල්පාම්ලිත ජලය කියන්නේ මොකද්ද? අල්පාම්ලිත ජලය කියන්නේ අම්ල දිය කරපු ජලය. අම්ලයක් ජලය දිය කරනවා. දැන් ඔයාලා දන්නවා අම්ලයෙන් ෂුවර් පිට එන අයනය මොකද්ද? අම්ලය නිදහස් කරන අයනය මොකද්ද? H+. අල්පාම්ලිත ජලය අම්ල දිය කරපු ජලය. අම්ලයෙන් H+ එනවා. ඊට අමතරව ජලයේ තියෙන H+ සහ OH-. සරලව කිව්වොත් මෙතන ඉන්නේ කවුද? H+ සහ OH- කියන අයන දෙක තමයි. අල්පාම්ලිත ජලයේ එකේ තියෙන්නේ H+ සහ OH-. එහෙනම් මේ ද්‍රාවණයේ තියෙන මොනවද? H+ සහ OH-. H+ සහ OH-. H+ සහ OH-. තේරෙනවද? ධන කට්ටිය ඍණ පැත්තට ඇදලා යනවා. ඍණ කට්ටිය ධන පැත්තට ඇදලා යනවා. හරි තේරෙනවද? දැන් මෙතනත් අපිට එනවන ප්‍රතික්‍රියාවක් ලියන්න තියෙනවා. කැලන ප්‍රතික්‍රියාවක් ලියන්න තියෙනවා. ඇනෝඩේ නැත්නම් ඔක්සිකරණාර්ථ ප්‍රතික්‍රියාව නැත්නම් ධනාක්‍රියාසල සිදුවන ප්‍රතික්‍රියාව. ධනාක්‍රියාවට යන්නේ කවුද ළමයි? ඍණ. හරි නේ කියලා කවුද? OH-. දැන් OH- සම්බන්ධ ප්‍රතික්‍රියාවකට මම කිව්වේ OH- සම්බන්ධ නම් 2H2O ඊතලයක් O2 ධන 4H+ ධන 4යි. මොකද 2H2O ඊතලයක් O2 ධන 4H+ ධන 4යි. කැතෝඩේ ප්‍රතික්‍රියාව ඔක්සිහරණාර්ථ ප්‍රතික්‍රියාව නැත්නම් ඍණාග්‍රසල ප්‍රතික්‍රියාව. ඍණාග්‍රසලට යන්නේ කවුද? H+. දැන් H+ ඉන්නවා. H+ සම්පත් වෙනවා මොකද මේවා කවුද? H2. එහෙනම් මේ පැත්ත දෙක නම් මේ පැත්තත් දෙකයි. බැලන්ස් කරන්න. ධන එකේම කීයද? දෙන්නේ. ධන 1 වරක් දෙක කීයද? එහෙනම් ධන 2යි. මෙතන කීයද ආරෝපණය? බිඳුවයි. දෙක අතර වෙනස කීයද? ඉලෙක්ට්‍රෝන 2යි. ඒ දෙක අපි හැමතිස්සෙම දාන්නේ ආරෝපණය වැඩි පැත්තේ. හරියටම හරි වැඩි පැත්ත. වෙන දෙනවද? අවසානයේ සමස්ත විද්‍යුත් ක්ෂේත්‍ර ප්‍රතික්‍රියාව කරන්නේ එක සහ දෙක එකතු කරනවා. ඉලෙක්ට්‍රෝන 4යි මෙතන ඉලෙක්ට්‍රෝන 2යි. එහෙනම් මොකද කරන්න ඕන? මේ පැත්ත D මුල කරගන්න ඕන. දෙවරක් දෙක 4යි. 4H+ දෙවරක් 4යි. එතන 2යි H2. සරලව එක දන 3. ඒක 3යි. කරනවා. එක 2H2O වම් පැත්තේ දකුණු පැත්තේ 4යි කියලා යනවා. 4H+ මේ පැත්තේ දකුණු පැත්තේ යන O2 ධන 4H+ එතන 2යි H.4H+ කැපිලා යනවා නේ. 4H+ කැපිලා යනවා උත්තරේ ඉන්නේ 2H2O O2 ධන 2H2 සමානය කවලා දාන්න සමාන 4H+ දාගන්න හරි.
විදුර දාගන්න එක වැදගත්. ඊට පස්සේ ළමයි ඔයාලගේ පොතේ තියෙනවා මේ සෝඩියම් ක්ලෝරයිඩ් කාර්මිකව නිපදවීම කියන ක්‍රියාවලිය. ඔය සෝඩියම් ක්ලෝරයිඩ් කාර්මිකව නිපදවන කියන්නේ අපේ විලීන සෝඩියම් ක්ලෝරයිඩ් ඉදිරිචේන කතා කරේ. අන්න ඒකම සිදු කරා. හරි? ඔයාලට ඕන ඒ ප්‍රතික්‍රියා ටික ඔය දෙන්න සම්බන්ධ වෙන්නේ. හරි? දැන් එකක් දැනි ඉවරයි. ඒක බලන්න ඔයාලා. හරි? ඊට පස්සේ අපි කතා කරමු විදුලි ලෝහාලේපනය. තව කොටස් දෙකක් අපි කතා කරන් තියෙන විදුලි ලෝහාලේපනය. හරි. කොටසයි. විදුලි ලෝහාලේපනය. මාතෘකාව ලියන්න. විදුලි ලෝහාලේපනය. විදුලි ලෝහාලේපනය. හරි. විදුලි ලෝහාලේපනය. හරි. දැන් ළමයි මේක මොහිමයි කරන්නේ. ඔයාලා දැකලා තියෙනවානේ ඔය ටවුන් එකේ එහෙම එක ලෝහයක් මත තවත් ලෝහයක් ආලේප කරනවා. තේරුණාද? සාමාන්‍ය වෙන්නේ යකඩ හැන්දක මම රිදී ආලේප කරනවා. නැත්නම් තඹ ආලේප කරනවා. යම් ලෝහ පෘෂ්ඨයක් මත තවත් ලෝහයක් ආලේපනය කරනවා. තේරුණාද? ඒකට කියන්නේ විද්‍යුත් ලෝහාලේපනය කියලා. ඕක අපි ඕක සිදු කරන්නේ විද්‍යුතය ප්‍රයෝගික කරගෙන කොහොමද අපි ඒක කරන්නේ කියලා දැන් බලමු. ඒක මෙහෙමයි කරන්නේ. ඉස්සරහ අපි වාදනයක් ගන්නවා. වාදනයක් ගන්නවා. අපි ද්‍රාවණයක් දෙනවා. ද්‍රාවණය මොකක්ද කියලා පස්සේ කියන්න. දැන් මේ මට ඕන යකඩ හැන්දේ මෙතන යකඩ හැන්ද. මොන යකඩ හැන්දේ තඹ ආලේප කරන්න. යකඩ හැන්දේ තඹ. එහෙමයි තඹ ආලේප කරනවා තඹ එක අනිත් පැත්තට කියනවා. තඹ. තඹ තහඩු. තේරුණාද? කෝෂය අපි විදුලි කෝෂය සම්බන්ධ කරන්න ඕන. මෙයා දාන පැත්ත මෙයා රිංග. මේ දානනේ මේ රිංග. තේරුණාද? හරි. අපි ඊළඟට දැන් ප්‍රතික්‍රියා ටික ලියන්න හදන්නේ. හරි. ප්‍රතික්‍රියා ටික ලියන්න කලින් අපි දැනගන්න ඕන මෙතන අපි මේ භාවිත කරන ද්‍රාවණයෙන් පත්ත. ද්‍රාවණය තමයි ළමයි මේ ආලේප කරගන්න ඕන ලෝහයේ ලවණ ද්‍රාවණය. මට දැන් මෙතන ආලේප කරගන්න ඕන කොපර්. නම් කොපර්ගේ ලවණ ද්‍රාවණයක් භාවිත කරනවා. කොහොමද ලවණ ද්‍රාවණය කොපර්ගේ බේස් මේක කරා? කොපර් සල්ෆේට් ද්‍රාවණයක් තමයි දැන් භාවිත කරන්නේ. තේරුණාද? හරි. එහෙනම් අපි ළමයි මෙතන ලියනවා. හරිද? ප්‍රතික්‍රියා දෙකක්. ඇනෝඩ් ප්‍රතික්‍රියා. ඔක්සිකරණ අර්ධ ප්‍රතික්‍රියාව. තව ප්‍රතික්‍රියාවක් තියෙනවා කැතෝඩ ප්‍රතික්‍රියාව. නැත්නම් ඔක්සිකරණ අර්ධ ප්‍රතික්‍රියාව. මෙතන වැඩේ හරිම ලේසි. හරි. මේක පට්ටම ලේසි කොටසක්. මෙතන අපිට හරිම ලේසිම වැඩේ කරා. අපි දැනගන්න ඕන මේ ආලේපනය කර ගන්න ඕන ලෝහයේ තියෙන. ඒ කියන්නේ ආලේපනය කරන්න භාවිතා කරන ඒ ලෝහයේ තියෙන තහඩුව. ඒ තහඩුව ආශ්‍රයෙන් තමයි ප්‍රතික්‍රියා ඔක්කොම ලියන්නේ.
ළමයි ඇනෝඩ ප්‍රතික්‍රියාවට ඔක්සිකරණයක් ඇනෝඩේ කරණය කැතෝඩේ හරණය. ඔක්සිකරණයක් කියන්නේ මොකද ළමයි? කරණයක් වැඩිවීමක් හරණයක් අඩුවීමක්. ඔක්සිකරණයක් කියන ආරෝපණය වැඩිවීමක්. එහෙනම් මේ ඉන්න කොපර් කවුරු බවටද පත් වෙන්නේ? කොපර් 2+ බවට පත් වෙනවා. මෙතන ආරෝපණය කීයද ළමයි? බිංදුවයි. මෙතන ආරෝපණය කීයද? ධන 2යි. දෙක අතර වෙනස කිරි ඉලෙක්ට්‍රෝන 2යි. මේ දෙක ළමයි අපි හැමතිස්සම දාන්නේ ආරෝපණය අඩු පැත්තෙන්ද වැඩි පැත්තෙන්ද? වැඩි පැත්තෙන් ධන 2යි. දැන් ඔයාලට ඊළඟට කරන් තියෙන්නේ කැතෝඩ ප්‍රතික්‍රියාවේදී මේකමයි තරවල දෙන අනිත් පැත්තට නේ. කොපර් 2+ ධන 2යි. ඊතලයක් කොපර්. මේ ටික මෙහෙම ලිව්වා මේක මෙහෙම. වැඩේ තේරුණාද? තේරුණාද? ඔන්න කොහොමයි විදුලි දෝහාලපනය වෙන්නේ? මේ උදාහරණ හොඳට දාගන්න හරිම ලේසි. තේරුණාද? මේ පාට කරන්න ඕන ලෝහය. ඒ තහඩුව. ඒ තහඩුව ආශ්‍රිතව ප්‍රතික්‍රියාවයි. ඇනෝඩ ප්‍රතික්‍රියාව. ඇනෝඩේ කරණය. කරණයක් කියන්නේ ඔක්සිකරණාංගයේ වැඩිවීම. බිඳුවේ ඉන්න කොපර් ධන 2ට යනවා. ඒක ලියුවා. කැතෝඩ් එකේ මේකමයි අනිත් පැත්ත ගා ලියන්න. වැඩේ හරි. තේරුණාද? මෙහෙමයි මේකේ කතා අහන්නේ. අපි අනිවාර්යෙන් මේ ආලේපනය කරන ලෝහයේ ලවණ ද්‍රාවණයක් තමයි ගන්නෙ. ආලේපනය කරන්නේ මෙතන කොපර් නම් අපි භාවිත කරනත් උන කොපර් සල්ෆේට් ද්‍රාවණය. තේරුණාද? මෙතන අපිට ගොඩක් කරන්ට් එක දෙන්න හොඳ නැහැ. ඒතකොට අපිට හොඳ පෘෂ්ඨයක් ගන්න බැරි වෙනවා. ආලේපිත පෘෂ්ඨයක් අපි මද වශයෙන් කරන්ට් එක දීලා මේ ද්‍රාවණය විතර කලතන්නත් ඕන. තේරුණාද? ඒ වගේ මේ දා ගන්නා මේ ලවණ ද්‍රාවණය සාන්ද්‍රණය වැඩි එකක් වෙන්නොත් අඩු එකක් වෙනවා. සාන්ද්‍රණය අඩු මට්ටමේ එකක් වුණොත් තමයි අපිට හොඳ දිස්නයක් ලබා ගන්න පුළුවන් වෙන්නේ. හරි. මේක දාගන්න. හරිලා මේ දාගන්න මේ පාඩමේ ළමයි කියලා තිබ්බා ඔය ද්විලෝහ ආචරණය කියලා ඉස්සරහට කොටසක් තියෙනවා. ඒක තේරෙන්නේ නැහැ කියලා. බය වෙන්න එපා. මම ඒකට විනාඩි 10ක වගේ පොඩි වීඩියෝ එකක් අනිවාර්යයෙන් ඉස්සරහ තියෙනවා. මොකද මේක අසෙම නැතුව ඒක මම වෙනම YouTube වීඩියෝ එකක් විදිහටම දාන ලයිව් එකේ නැතුව වෙනම හැමෝටම බලන්න පුළුවන් ලයිව් එකක් නැතුව වෙනම වීඩියෝ එකක් විදිහට දාන්න. හරි. අද වැඩි වලට තේරුණාද මේ විදුලි රසායනය කරපු එක තේරුණාද? කියන්නේ මේ අලුතෙන් ඉගෙන ගත්ත කට්ටිය අලුතෙන් ඉගෙන ගන්න නැති ඉගෙන ගත්ත කට්ටියට වඩා ඉගෙන ගත්ත කට්ටියට වඩා හොඳට ඉගෙන ගන්න නැති ඔයාලගේ අදහස පොඩ්ඩක් දැන් කමෙන්ට් එකේ දාගන්න. හරි ඒක වටනවට බලන්න පුළුවන්. මේ කමෙන්ට් එකේ දාන්න මට ඒක ගොඩක් වටනවා. ඔයාලා මේ වැඩේ තේරුණා නම් අපෙන් ඉස්සරහට තාම වෙන්න ඕන මොනවද? මේකේ වර්ධනය කරගන්න ඕන දේවල් මොනවද? අලුතින් කරන පාඩම් කොටස් මොනවද? අපේ වැඩේ හොඳයිද? තව ඉස්සරහට කරන් යන්න ඕනද? කරන් යන්න එපාද? ඒ හැම දෙයක්ම chat එකට දාන්න. හරි. අද මේවා අපි අද අරමුණේ විදුලි රසායනය කොටස කතා කරන්න. හරිද? අපි ලබන සතියේ ආයි කතා කරනවා පාස් පේපර් එකක්. විදුලි රසායනය කොටස මම විදුලි කොටස අර දිවි ලෝහාචරණයට මම YouTube වීඩියෝ එකක් අතර දාන්නම්. ඊට අමතරව ලබන සතියේ 2020 පේපර් එක කතා කරන්න පටන් ගන්න. හරි. මේ වැඩෙත් එක්ක ඔයාලගේ හැමෝම යාළුවෝ එකතු කරන්න. හරිද? හැම යාළුවෝ එකතු කරලා අපි ලස්සනට මේ වැඩේ ලංකාවටම නොමිලේ ආයෙත් මේක සුපිරියක් කරලා හරිද? වැඩේ අනිවාර්යෙන් උද්දම එකෙන් කොට දාගන්න. A+ එකකට මම විද්‍යාවට වැඩේ ලේසි පාස් පේපර් ඩිස්කෂන් එකත් එක්ක දිගටම ඉන්න විශ්වාස කරන්න වැඩේ අනිවාර්යෙන් කොට යනවා. හරිද? එහෙනම් හොඳට වැඩ ටික කරගන්න. ආයෙත් මේ ටික බලන්න ඕන පිටිපස්සට දාලා වීඩියෝ එක නැවත බලලා අනිවාර්යෙන් ඔයාලට දාගන්න යාළුවන්ට ෂෙයා කරන්න. ගෲප් වලට ෂෙයා කරන්න. මේක වැඩේ අපි හොඳට කරගමු. එහෙනම් හැමෝම මේ වැඩ ටික කරගන්න. ලැබුණ සතියේ ඉන්න අපි ආයෙත් හම්බ වෙමු. එහෙනම් එතකන් හැමෝටම ආයෙත්